කොට යෝජනා කරනවා දානය නොදීම තමයි නොලැබීමට හේතුව. ඒක අතීතේ විතරක් නෙමෙයි. අද දවසෙත් පරිත්‍යාගශීලී නැති අයට හැමදාම එක තැන තමයි. පරිත්‍යාගශීලී කෙනාට දේවල් ලැබෙනවා. චූටි කාලේ ඉඳලා ළමයාට පුරුදු කරන්න කන බත් එකකින් හරි බත් පිටක් සතෙකුට දෙන්න. බත් ගුලියක් හදලා දෙන්න උගන්නන්න කුරුල්ලෙකුට හරි. හම්බ වෙන පාන් කෑල්ලෙන් හරි කොටසක් දෙන්න උගන්නන්න. ඔබ ඔබේ දරුවන්ට ඇත්තටම ආදරෙයි නම් ඒගොල්ලන්ට පුහුණු කරන්න ඕනේ දීම. තියෙන කොපි පොත් ටික පැන්සල් ටිකෙන් එකක් හරි නැති ළමයෙකුට දෙන්න උගන්නන්න. දෙන ළමයා දෙන්න සෝදපු අත්‍යති ළමයා දැක්කම ප්‍රශංසා කරන්න. එයා අගය කරන්න. දෙන්න පුහුණු කරන්න. ඔබේ දරුවෝ සංසාරේ කවදාවත් අඩුවක් නැතුව ජීවත් වෙයි. ඔය දෙන්න හදනකොටම නැති වෙයි අපිට මදි වෙයි අඩු වෙයි ඔහොම හිතලා බය වෙනව නේද? ඒගොල්ලන්ට ඉතින් අඩුම තමයි. එක්කව කරගෙන ගොඩ ගහගෙන ඉඳිදි දාන්නෙම නැහැ ගම් වතුරක් හරි ඇවිල්ලා උස්සන් යනවා. මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දීපු අරන් යන්න පුළුවන්. දීපු අරන් යන්න පුළුවන්. සාමාන්‍ය ඉගැන්වීම නම් රැස් කරපු අරන් යන්න පුළුවන් කියලානේ. බුද්ධ ආගමේ ඉගැන්වීම තමයි දීපු අරන් යන්න පුළුවන්. අපි මේ අරන් ඇවිල්ලා තියෙන දීපුවානේ අපේ ආරට ලොකු හරුවා අප රැක්කනේ මගේ ගම කිට්ටුව අප රැක්ක මම මාවරලි ඊට ටිකක් එහා ඉතින් මං ඉපදුණු ගෙදර ගත්තොත් අයියලා දෙන්නෙකි මල්ලිලා දෙන්නෙකි මායි පහයි අපේ ඉපදිච්ච ගෙදර පොල්ලතු හැවිල්ලලා තිබුණා කටුමැටි ගහලා මේ පොළවට ගොමයි හුඹස් මැටි කලවම් කරලා ගොම මැටි ගාපු ගෙදර. අපි චූටි කාලේ නිදාගත්තේ පංකොළ පැදුරු වලත් නෙමෙයි පොල් කොළ පැදුරු වල. කන්නේ හබරල මඤ්ඤොක්කා. බත් හම්බ වෙන්නේ බොහෝ විට වේලක් වගේ. වේල් දෙක කාපු දවසුත් තියෙනවා. හැබැයි වේල් තුනම බත් කාපු දවස් අඩුයි. අඩුයි අපි පොඩි කාලේ අඩුයි. තාම දුප්පත් අපි. ඒකට අපි 5 දෙනෙක්ම ඉපදුණා. පුදුමේ කියන්නේ අවුරුදු 10 වෙනකොට මගේ ඒ කර්මය ගෙවන්න තිබිච්ච කාලයෙන් නිම වුණා. අවුරුදු 10 වෙනකොට මට්ටම හිතෙන්න ගත්තා මහාන වෙන්නම ඕනේ කියලා. අම්මලත් කැමති නැතුව බොහෝම අමාරුවෙන් අඬලා වැළපිලා මහාන වුණා. මහාන උනේ මහානකම ගැන දැනගෙනවත් මොකක්වත් නැහැ. එකම හේතුව මහාන වෙන්න ආසයි. එච්චරයි. මහාන වුණාට පස්සේ අර ගෙදරදි තිබිච්ච දුර්වල කර්ම ශක්තිය මොකක් වෙනවද? ප්‍රබල කර්ම ශක්තියක් වෙනවා. ඒ පරිසරයේදී එතන පන්සල ප්‍රතිරූපදේශයක් නේ. එතන ඉන්නකොට අර සංසාරේ කරපු පින පුබ්බේච කත පුඤ්ඤතාන ප්‍රතිරූපදේශ වාසය නිසා පුබ්බේච කත පුඤ්ඤතා පෙරපින බලවත් වෙනවා. බලවත් වෙලා සියලු දේවල් නොමිල් ලැබෙනවා. ඊටාම පහසුකම් ගෙදරට සාපේක්ෂව ඊටාම පහසුකම් ලැබෙනවා. එයයි මම දීපුවා ලැබෙන්න මගේ පරිසරේ මාරු වීම අත්‍යවශ්‍ය වුණා. මං ගෙදර හිටියානම් අද මට ලැබෙන කිසිවක් ලැබෙන්නේ නැහැ කිසිතරම්. මොකද මේ පරිසරයේදී කුසලයේ උපදින්නේ නැහැ. හැම තිස්සෙම මතක තියාගන්න. කෙනෙකුගේ පෙර පින මතුවෙන්න එයා ඉන්න පරිසරය උදව් වෙනවා. පරිසරයේ සත්පුරුෂ නම්, පරිසරයේ කල්යාණ මිත්‍ර නම්, පරිසරයේ යහපත් නම් පෙර පින මතුවලා එනවා.